මේකේ පුළුවන් අපිට වෝල්ට් 6 ඉඳන් මේ බටන් දෙක තමයි තියෙන්නේ ප්‍රෝග්‍රෑම් කරන්න. මේකට බැටරි සම්බන්ධ කරන්න ඕනේ. ආයිබෝන් අද වීඩියෝ එක තවත් මේකටම බැටරි ඕවර්චාර්ජ් ප්‍රොටෙක්ටර් එකක්. මේක අපිට අවශ්‍ය විදිහට ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. මේකේ පුළුවන් අපිට වෝල්ට් 6 ඉඳන් වෝල්ට් 60ක් දක්වා තියෙන බැටරිය පරිම ඇම්පියර් 30ක. මේ රිලේ එකේ තමයි ඇම්පියර් ගාන රඳාපවතින මේක වෝල්ට් 5 ඇම්පියර් 30 රිලේ එකක්. එතකොට පරිම ඇම්පියර් 30ක් දක්වා ධාරාවක් ලබා දෙන්න පුළුවන් charge කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇම්පියර් 300ක වගේ බැටරියක් charge කරන්න පුළුවන්. වෝල්ටේජ් එක තියෙන්නේ වෝල්ට් 6 ඉඳන් වෝල්ට් 60 දක්වා. අපි පොඩ්ඩක් මේක කොහොමද තියෙන්නේ කියලා පරීක්ෂා කරලා බලමු. මෙතන තමයි තියෙන්නේ voltage regulator IC එක. මේක ඩබල් ටේප් කරලා දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ගොඩක් කරලා මොඩියුල් එක ගන්නකොට ඩබල් ටේප් එක ගාලාම තියෙනවා ඇති. මේ තියෙන්නේ voltage regulator IC එක. මේක induction coil එක. ඊපස්සේ මෙතන තමයි program කරලා තියෙන IC එක තියෙන්නේ. මේක server segment display එක. මේ බටන් දෙක තමයි තියෙන්නේ program කරන්න. මේ කලින් කිව්වා වගේ relay එක. මේක charging module එකක් නෙවෙයි. මේක overcharge protector එකක්. එහෙම කියන්නේ හේතුව තමයි මේක software එක හරහා නෙවෙයි එන්නේ. දැන් මේ IC එක හරහා නෙවෙයි charging එක control වෙන්නේ. IC එකකින් කරන්නේ voltage එක පරීක්ෂා කරන එක විතරයි. මේක කෙලින්ම relay එක හරහා බැටරියට සම්බන්ධ වීමක් වෙන්නේ. මේක ඉන්ඩිකේටර් එක charge වෙනවා charge වෙන එක on off වෙන එක පෙන්වන්න තියෙන ඉන්ඩිකේටර් එක. මේක තමයි මේ relay එකට යන transistor එක. මේක තියෙන්නේ 2n22 transistor. මේ පැත්තේ මොකුත් නැහැ. මේක සම්බන්ධ කරලා හැටි බලමු. මෙතෙන්ට power supply එකක් දෙන්න ඕනේ. අපි දෙන්න ඕනේ නිවැරදි power එක. මේක auto control වෙන්නේ. අපිට ඕනේ සාමාන්‍ය වෝල්ට් 12ක බැටරිය charge කරගන්න අඩුම වෝල්ට් 14ක වගේ වෝල්ටේජ් එකක් මෙතෙන්ට දෙන්න ඕනේ. මෙතෙන් තමයි බැටරිය සම්බන්ධ කරන්නේ. හැබැයි මේ මොඩියුල් එක ක්‍රියාත්මක වෙන්න නම් බැටරියේ අවම වෝල්ට් 6ක්වත් තියෙන්න ඕනේ. වෝල්ට් 6කින් තමයි මේක අවම වෝල්ටේජ් එක මේක වැඩ කරන්නේ. දැන් බලමු. මම ගාව තියෙනවා මේ බැටරිය වෝල්ට් 6 එකක්. මේකේ දැන්ට පෙන්වන්න කරනවා වෝල්ට් 6.3කට. මේක හොඳටම charge වෙලා තියෙන බැටරිය. පරීක්ෂා කරන්න විතරක් මේක යොදාගමු. මේකට බැටරි සම්බන්ධ කරන්න ඕනේ මේ දෙකට. මේක බැටරි in plus එක. මේක බැටරි in ground එක. අපි විදිහට සම්බන්ධ කරගෙන මේක ground එකට මේක බැටරි plus නැති මේකේ රිලේ එක on වුණා.
ඒකට හේතුව මෙතන වෝල්ටේජ් එක අල්ලලා දාලා පැහැදිලි නෑ වගේ. මේ ඩිස්ප්ලේ එක පැහැදිලිද මම මෙතන ටේප් එක කලවන්න ඒතර වෝල්ටේජ් එක පේ. එතන මේ බටන් දෙකක් තියෙනවා පේන්නේ නැති. මේ බටන් එක ප්‍රෙස් කරාම පේනවා කට් ඔෆ් එන්නේ කීයද? වෝල්ට් 14 තමයි කට් ඔෆ් වෙන්නේ. මේකේ ගුවන් පේනවා වෝල්ටේජ් එක රීචාර්ජ් වෙන්න ඕනේ වෝල්ට් 14.1කට වඩා අඩු වුණා. මොකද මේක සාමාන්‍යයෙන් වෝල්ට් 6 එක ගන්නේ. එතකොට අපිට ඕනේ දැන් මෙතනින් තියෙන්නේ charge window පටන් charge වෙන එක ආරම්භ කරන වෝල්ටේජ් එකනේ. එතකොට අපි හින්දා මේ බටන් එක ගොඩක් ප්‍රෙස් කරගෙන ඉන්නවා. එතකොට මේක ඔටෝමැටික් වෙනවා. අපිට මේකෙන් පැත්තෙන් අඩු කරගන්න පුළුවන්. මේක නිකන් 5.4 විතර අඩු වුණාම දාලා තිබ්බොත් මේක නවුන් වෙන එක නෑ කොහොමද ඊට පස්සේ. ඊට පස්සේ මේ ප්‍රෙස් කරගෙන එතකොට මට මේක අඩු කරගන්න පුළුවන් වෝල්ටේජ් එක ඊදෙම මේකට 6.7ක් 8ක් විතර වෙනකන් කියන්නේ. දැන් මේක මම ටෙස්ට් කරන්න ඕනේ මේ බලන්න මෙතන 6.1 එකක් තියෙනවා ඉතින් මේක දැන් කලින් ඉස්සර ඔන්න එච්චින්ද ඔන්න එකේ තියෙන්නේ මේක 6.8ක් වෙනකන් ආම තමයි කරන්ට් එක charge වෙනව තමයි මේක off වෙන්න ඕනේ. මම power supply එක දෙන්නම්. power supply එක අඩු කරලා දෙන්න මම මේකට ප්ලස් දෙනවා. මේකට මයිනස් එක දෙනවා. මම ටික ටික වෝල්ටේජ් එක වැඩි කරනවා. දැන් 6.3යි 6.4යි 5යි 6.7 වෙච්ච ගමන් මේක ඔෆ් වුණා. දැන් මේකේ දැන්ට වෝල්ට් එක තියෙනවා. මේක මම ඉන් කරලා දෙන්නම්. බැටරි කරන්ට් එක 6.3යි. මේක කොහොමද ආයෙ ඔන්න ඉන්නේ. මේක අපි වෙනස් කරගමු. 6.3යි ඉඳන් 6.4ට විතර. චෙක් කරගන්න පුළුවන්. 6.4ට දැම්මා. ඔව්. මේක කරන්ට් එක හරිය ගන්නට ආව ගමන් ඔන්නේම ඔෆ් වෙච්ච ගමන් වෝල්ටේජ් එක අපි ඔෆ් කරලා තියෙන ඔන් වෙන්න ඕන වෝල්ටේජ් එක තියෙන ආයෙ ඒක ඔන් වෙනවා. ඒකයි ඔන්න ඔෆ් වෙන්නේ. ටික අඩු කරනවා. දැන් ගොන් ආයෙත් කරන්ට් එක වැඩි වෙනවා. charge දාපු ගමන් ඒක ඔෆ් වෙනවා. මොකද බැටරි ෆුල් charge එක තමයි මේ වැඩි වෙන්නේ. සාමාන්‍ය රීචාර්ජ් ලෙවල් එක තියෙන්න ඕනේ බැටරි ලෙවල් එකට අඩුයි. අපි නම් මේක ගොඩක් වෙලාවට මම මේක දැනට පාවිච්චි කරනවා ඇම්පියර් 120ක වෝල්ට් 12 බැටරිය charge කරන්න. ඒක හොඳට වැඩ කරනවා. දැන් මාස නෑ අවුරුද්දකට වැඩි කිසි ගැටලුවක් නැතුව හොඳින් වැඩ කරනවා. මේක හැබැයි හොඳ සාර්ථක මොඩියුල් එකක්. කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.